අද හදමු රසම රස රෙඩ් වෙල්වෙට් කේක් එකක්. ඔයාලට පේනවද මේක කොච්චර සොෆ්ට්ද කියලා? මේක හදන්න හරිම ලේසි. කේක් එකයි අයිසින් එකයි දෙකම හදන විදිය අද බලමු. ඉන්ග්‍රීඩියන්ට්ස් ලිස්ට් කරලා තියන්න. මුලින්ම බටර් මිල්ක් එක හදාගන්න. ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 240කට විනාඩි මේස හැඳ එකමාරක් එකතු කරලා මික්ස් කරා විනාඩි 10ක් තියන්න. දැන් බටර් ග්‍රෑම් 110ක් කපර 30ක් වගේ බීට් කරලා ඒකට සීනි ග්‍රෑම් 300ක් එකතු කරගෙන විනාඩි 3ක් විතර බීට් කරගන්න. දැන් මේකට බිත්තර දෙකක් එකින් එක එකතු කරන ගමන් එක බිත්තරයක් විනාඩි 1මාරක් බීට් කරගන්න. මේ කේක් එක ගොඩාක් සොෆ්ට් වෙන්නේ අපි ඇඩ් කරන ඔයිල් වලින්. මම මේකට ভেජිටබල් ඔයිල් මිලිලීටර් 220ක් එකතු කරගන්නවා. ඒකත් විනාඩි 2ක් විතර බීට් කරන් කලින් හදාගත්ත බටර් මිල්ක් එකයි වැනිලා තේ හැඳ 1මාරක එකතු කරලා මික්ස් කරගන්න. දැන් වෙනම හලාගත්ත පාන් පිටි ග්‍රෑම් 300කට කොකෝ පවුඩර් මේස හැඳ 2මාරයි බේකින් පවුඩර් තේ හැඳ 1යි බේකින් සෝඩා තේ හැඳ භාගයක් එකතු කරලා මික්ස් කරගන්නවා. දැන් ඒක කලින් හදාගත්ත බැටර් එකට එකතු කරගෙන බීට් කරන්නේ නැතුව ස්පැචුල එකකින් මික්ස් කරගන්න. පාන් පිටි එකපාර එකතු කරගන්න එපා. 3 පාරකට 4 පාරකට විතර එකතු කරගන්න. අන්තිමට මම කලරින් මේස හැඳ එකක් එකතු කරගෙන බීට් කරගන්නවා විනාඩියක් විතර. ග්‍රෑම් 350 කේක් ලේයර්ස් 3ක් මම බේක් කරගත්තා. මේ කේක් එක කිලෝ එකකට වඩා චුට්ටක් වැඩි. කේක් ටික සෙල්සියස් අංශක 180ට විනාඩි 30ක් බේක් කරන්න. ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් එක හදාගන්න. බටර් ග්‍රෑම් 50කට ක්‍රීම් චීස් ග්‍රෑම් 100ක් එකතු කරලා ක්‍රීම් එකක් වෙන්න බීට් කරගෙන කලින් හලලා තියාගත්ත අයිසින් සුගර් ග්‍රෑම් 250ක් එකතු කරන ගමන් බීට් කරගත්තා. අයිසින් සුගර් ඔක්කොම එකපාර එකතු කරන්න එපා. ටික ටික එකතු කරන්න. පිටි එකයි අයිසින් සුගර් එකයි ගන්නකොට හලලා එකතු කරගන්න. මේ ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් එක සාමාන්‍ය එකකට වඩා ටිකක් දියයි. ඔයා මේක පැයක් විතර ෆ්‍රිජ් එකේ තියලා ගන්න. එතකොට ඔයාට කේක් එක ඩෙකොරේට් කරන්න පුළුවන්. මම ඉතින් සාමාන්‍ය විදිහට නිකන් ඩෙකොරේට් කරගත්තා ගෙදර අයට නිසා. මේ කේක් එක මාර සොෆ්ට්. ඔයාලට වීඩියෝ එකෙත් පේනවා ඒක කොච්චර සොෆ්ට්ද කියලා. අනිවාර්යෙන් try කරලා බලන්න. See you in the next video.